මම යන්න හදන්නේ හස්සලක තියෙන රත්නැල්ල බලන්න. එහෙනම් වැඩි වෙලා ගන්න නැතුව අපි යන් එතනට. අපි රත්නැල්ලට යන ගමන පටන් ගත්තා. එහෙනම් අපි යන් මෙතනින් ඉස්සරහට. අපි ගමන පටන්ගෙන තියෙන්නේ ටිකක් දුෂ්කරයි. ගොඩක් ලොකු කන්දක් නගින්න තියෙනවා. අපි දැන් එංග නගින ගමන් තමයි ඉන්නේ. අපි එහෙනම් යක් මෙතනින් එලකුත් වෙනවා. හරිම ලස්සන දර්ශන. අපි යන් මෙතනින් ඉස්සරහට. රත්නැල්ලට යන ගමනේ අපිට ලස්සන ඇලකුත් හම්බුණා. ඒ වගේම අපිට මග පෙන්නන්න යාළුවෙකුත් හම්බුණා. අපි එනං මෙතනින් ඉස්සරහට. පාර වැටිලා තියෙන කැලෑවක් මැද. තේරෙනව නේද? මේ පරිසරයේ තියෙන සුන්දරත්වය. මේ තමයි ශ්‍රී ලංකාවේ තියෙන සුන්දරත්වය. අපි යන් රත්නැල්ල ගාවට. ඔන්නේ නම් මම ඇවිල්ලා ඉන්නේ දැන් දියැල්ල පාමුලට. හැබැයි මෙතනට ආවට මෙතන නාන්න පුළුවන් වගේ හිතුණට මෙතන දිය නෑ මන්නතුරුදායකයි කියලා ගහලා තියෙනවා. ඉතින් මම යනවා මෙතනින් තවත් උඩට නගින්න. අද මම ඇවිල්ලා ඉන්නේ රත්නැල්ලට. රත්නැල්ල පිහිටලා තියෙන්නේ හසලක ඉඳන් හැරිලා ටික දුරක් ආවට පස්සේ. මේ රත්නැල්ල හරිම සුන්දරයි. මේ රත්නැල්ලට එන්න තියෙන්නේ කුඹුරු, ඇලවල්, දොළවල් පහු කරගෙන ඝන වනාන්තරයක් මැදින් තමයි මේ රත්නැල්ල බලන්න එන්න තියෙන්නේ. ඒක හරිම ත්‍රාසජනක ගමන. ඉතින් මේ රත්නැල්ල ලංකාවේ උසම දිය ඇලි වලින් 10 වෙනි ස්ථානයේ තමයි ඉන්නේ. මේ රත්නැල්ල මීටර් 101ක් උසයි. මං ඔයාලට කියනවා මහියංගනේ ආපු වෙලාවක මේ රත්නැල්ලට ඇවිල්ලා මේ ස්වභාව ධර්මයේ විඳ ගන්න අමතක කරන්න එපා කියලා. එහෙනම් මතක